මගේ ආදරණීය චූටි දුවේ පුතේ ඔන්න නැන්දා අදත් ආවා ඔයාලට ලස්සන කතාවක් අරගෙන. ඒ තමයි කොහොල්ලෑ බබාගේ කතාව. ඔන්න එකෝමත් එක රටක ලස්සන කැලෑවක් තිබුණා. මේක හුඟක් ලොකු කැලෑවක්. සත්තුත් හුඟක් ජීවත් වුණා මේ කැලෑවේ ඇතුලේ. මේ සත්තු යාළුවෝ අතර ජීවත් වුණා හාපවුලක්. ඒ තමයි හා අම්මයි හා තාත්තයි පුංචි හා පැංචියෙකුයි. ඔන්න දුවේ පුතේ මේ හා අම්මයි හා තාත්තයි හා පැංචි බොහෝම සතුටින් තමයි ජීවත් වුනේ. හැබැයි ඉතින් අපේ චූටි හා පැංචි නම් චුට්ටක් විතර මුරණ්ඩුයි. හිතුවක්කාරයි. හා අම්මයි හා තාත්තයි පොඩ්ඩක් බයෙන් තමයි හිටියේ. මොකද අපේ හා පැංචි හිතුවක්කාරයිනේ. මේ චුටි හා පැංචි උදේ ඉඳන් රෑ වෙනකම් කළේ මුළු කැලේ පුරාම දුව පැන ඇවිදිමින් සෙල්ලම් කරපු එක. ලාල 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 ලා ඉර පායල හරිම ලස්සනයි මල් පිපිලා හරිම ලස්සනයි මම යනවා මිතුර බලන්න ලාල 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 ලා. ඔන්න ඔය විදිහට මුළු කැලේ පුරාම දුව පැන ඇවිදිමින් හා පැංචි සෙල්ලම් කළා. කැලේ හිටපු හුඟක් සත්තු අපේ හා පැංචිගේ යාළුවෝ. මුවෝ, ගෝන්නු, ලේන්නු, ඉත්තෑවෝ වගේම අලි පැංචොත් අපේ හා පැංචිගේ යාළුවෝ. හැබැයි ඉතින් හා පැංචිගේ අම්මයි තාත්තයි නම් හා පැංචි කැලේ පුරා යාළුවොත් එක්ක ඇවිදින එකට හිටියේ වැඩි කැමැත්තකින් නෙමෙයි. මොකද කැලේ ඉන්න සමහර නපුරු සත්තු අපේ හා පැංචිලාව අල්ලගන්න බලන් හිටියනේ. ඉතින් හා අම්මයි හා තාත්තයි නිතරම හා පැංචිට මේ ගැන අවවාද කළා. හා පැංචි උදේ ඉඳන් ඒ වෙනකන් කැලේ ඇවිදින එක නම් ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. ඒක තමයි හා පැංචි. කැලේ නපුරු සත්තු ඉන්නවා අපිව අල්ලගන්න බලාගෙන. ඔව් මගේ හා පැංචි දන්නේ නැති අයත් එක්ක කතාවට යන්න එපා. ඒ නපුරු කෙනෙක් වෙන්නත් පුළුවන්. ඔය විදිහට හැම වෙලාවෙම කැලේ තියෙන අනතුරු ගැන හා පැංචිට කියලා දුන්නා. ඒත් ඉතින් හා පැංචි නම් අම්මගේ තාත්තගේ අවවාද ගණන් ගත්තේ නැහැ. අයියෝ අම්මයි තාත්තයි කියන විදිහට මුළු දවසම කොහොමද අප්පා මේ ගොලට වෙලා ඉන්නේ? මම යනවා ටිකක් සෙල්ලම් කරන්න. ඔන්න ඔය විදිහට අම්මයි තාත්තයි කියන දේ අහන්නේ නැතිව හා පැංචි දිගටම සෙල්ලම් කරන්න ගියා. දුවේ පුතේ ඔන්න ඔය අතරේ බඩගිනි හැදුණු නරියෙක් කැලේ එහාට මෙහාට ඇවිදිමින් කන්න දෙයක් හොයමින් හිටියා. ඔන්න ඉතින් මේ නරියා දැක්කා සින්දු කියමින් කැලේ පුරා දුව පැන ඇවිදින හා පැංචිව. අද කැලේ මේ දුවන්නේ පොඩි හා පැංචියෙක් නේද? මේ හා පැටියව කොහොම හරි අල්ලගන්න ඕන. අනේ ඉතින් මේ මුකුත්ම දන්නේ නැති අපේ චූටි හා පැංචි වෙනදා වගේම යාළුවොත් එක්ක සෙල්ලම් කළා. මේ වෙලාවේ නරියා නම් හිටියේ හා පැංචිව අල්ලගන්න උපායක් කල්පනා කරමින්. අර තියෙන්නේ කොහොල්ලෑ ගුලියක් නේද? ඔන්න ආවා මට හොඳ අදහසක්. ඔන්න නරියා ලොකු කොහොල්ලෑ ගුලිය අරගෙන බබෙක් වගේ හැදුවා. ඊට පස්සේ හා පැංචි ගෙදර යන පාරේ ලොකු ගහක් මුලින් මේ කොහොල්ලෑ බබාව තිබ්බා. ඔන්න ඉතින් දුවේ පුතේ අපේ හා පැංචි රෑ වෙනකම්ම සෙල්ලම් කළා. අනිත් යාළුවෝ ගෙවල් වලට ගිහිල්ලා ඉර මාමත් යන්න ගිහින් කියලා දැක්කට පස්සේ තමයි හා පැංචිට ගෙදර යන්න මතක් වුනේ. ඉක්මනින් අඩිය තියලා ගෙදර යන්න පිටත් වුණා අපේ හා පැංචි. ලාල 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 ලා සින්දුවකුත් කියාගෙන හා පැංචි ගෙදර යනවා. ඔහොම ගෙදර යන හා පැංචි කළුවරේම දැක්ක ගහක් යට පුංචි බබෙක් වාඩි වෙලා ඉන්නවා. අර ගහක් මුල වාඩි වෙලා ඉන්නේ චූටි බබෙක් නේද? එයා මොකද තනියම මෙතන
මොකක් හරි කරදරයක්ද දන්නේ නෑ. ගිහින් කතා කරලා බලන්න ඕනේ. ඔන්න ඉතින් කොහොල්ලෑ බබාට ඇත්ත බබෙක් කියලා රැවටිලා අපේ හාපැංචි බබාට කතා කරන්න හිතාගෙන ළඟට ගියා. බබෝ ඔයා මොකද මෙතන කරන්නේ? හාපැංචි මෙහෙම කතා කළත් බබා වචනයක්වත් කතා කළේ නැති නිසා හාපැංචිගේ වම් අතින් තට්ටු කරලා බබාට කතා කළා. බබෝ අයියෝ අත තියෙනකොටම කොහොල්ලෑ බබාගේ ඇඟේ හාපැංචිගේ අත ඇලුණා. ඊට පස්සේ හාපැංචි දකුණු අතිනුත් කොහොල්ලෑ බබාට කතා කළා. බබෝ ඔන්න ඉතින් හාපැංචිගේ ඒ අතත් කොහොල්ලෑ බබාගේ ඇඟේ ඇලුණා. අනේ ඉතින් හාපැංචි හොඳටම බය වුණා. හොඳටම කලබල වුණු හාපැංචි දඟලන්න පටන් ගත්තා. හාපැංචි දඟලන්න හාපැංචිගේ කකුල් දෙකයි මුළු ඇඟමයි කොහොල්ලෑ බබාගේ ඇඟේ ඇලුණා. අනේ ඉතින් මේ හැමදේම නරිය පඳුරක් අස්සට වෙලා බලාගෙන හිටියේ. හාපැංචිගේ මුළු ඇඟම කොහොල්ලෑ බබාගේ ඇඟේ ඇලුනට පස්සේ නරිය හැංගිලා හිටපු තැනින් එළියට ආවා. ඊට පස්සේ හාපැංචිව අල්ලගත්තා. දැක්ක නේද දුවේ පුතේ? අම්මයි තාත්තයි කියන දේ අහපු නැති හාපැංචිට වෙච්ච කරදරේ. මගේ චූටි දූලා පුතාලා නම් අම්මටයි තාත්තටයි කීකරු හොඳ ළමයි වගේ හැදෙන්න ඕනේ. අපි අඳුරන්නේ නැති අයත් එක්ක කතාවට යන්න හොඳ නෑ. එහෙනම් ඉතින් මගේ ආදරණීය දූලා පුතාලට ආයෙමත් ලස්සන කතාවක් නැන්ද අරගෙන එනකන් ඔයාලට සුබ දවසක්.